දෙමව්පියෝ හිතාගෙන ඉන්නවා මේ දරුවෝ ප්‍රේම කරනවා ගමන් බුදු අම්මෝ මිනිහක් මරුවා කියලා. සමාජයේ ලොකුම වැරද්ද. ඉස්කෝලේ ඇසෙම්බලි එක ඉස්සරහට ගෙන්නනවා. සමහර දන ගස්සනවා. ගෙවල් වලින් ගෙන්නනවා. ඉස්කෝලේ ඇතුලේ පච්ච කරනවා. මොන මෝඩ වැඩක්ද කොහොන? මිනිස්සෙකුට ඔය කාලේ මේ ප්‍රේමණීය හැඟීම් පහළ වෙන්නේ නැත්නම් නාකි වෙලා 60 පැන්නාම ප්‍රේමණීය හැඟීම් පහළ වෙන්නේ නැද්ද? ප්‍රේමය හරි සුන්දරයි. මම එතනත් මගෙන් දෙනවා පූර්වාදර්ශයක්. මම මගේ දුවට කියනවා මම මගේ දුවට ඇති වෙන ආදරය කරනවා. තාත්තා දුවෙකුට ආදරය කරනවා නම් දුව වෙන පිරිමි හොයන්නෙත් නැහැ. අම්මා පුතාට ආදරය කරනවා නම් හරියට පුතා වෙන කාන්තාව හොයන්නෙත් නැහැ. එමෙ හෙව්වත් මම මගේ දුවට එයාට තේරෙන වයසට එනකොට 6 වසර 7 වසරට එනකොට මං කියනවා ඔයාට යම් පිරිමියෙක් ගැන අමුතු හැඟීමක් පහළ වුණොත් ඒක වගේ හිතේම තියාගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ. හැබැයි සම්බන්ධතාව ගොඩනගා ගන්න එපා. ඒකත් මං එහෙම කියන්නේ. ඔය වයසට සෙන්සර් එක නැහැ නේද? පරිකල්පනේ නැහැ නේ. ඒතකොට ළමයාට හිතෙන්න පුළුවන් මේ හරකා එන්නේ පොල් පැලේ රකින්න කියලා. මම මගේ දුවට කියනවා පුතේ කැම්පස් යනකම් හිටහන්න නැත්නම් ඒ වයසට එනකම් හිටා. ඊට පස්සේ උඹ සම්බන්ධතා හදාගනි. ඒ වයසට හදාගත්තේ නැත්නම් මං කියනවා පුතේ දැන් කොල්ලෙක් හොයාගන්න කියලා. ඉතින් එතනට එන්න ඕනේ මේ අපේ දෙමව්පියොත් ඉතින් මේ හරි ලොකු වැරද්දක් විදිහට මේක දාගෙන ඉන්නව නෑ. ප්‍රේමය කියන සුන්දර දෙයක්.